සියලු දෙනාට සුබෝදයාසනක් වේවා. තුන්වන්ගේ ආශිර්වාදයේ සැලසේවා දලදා හාමුදුරන්ගේ පිහිට ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ පිහිට හා ශක්තිය බලය ලැබේවා කියලා හැම දිනාටම ලෝකවාසී රටවාසී හැම දිනාට ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාව තුලදී අපිට සතුරන් කවුද කියලා විශේෂයෙන්ම අපි ආගමට දහමට අපේ ජාතියට රටට හතුරෝ කවුද කියලා අපි හඳුනාගත යුතු අවස්ථාවක්. මන්දයක් ත්‍රිකුණාමලයේ සම්බුද්ධ ජයන්ති විහාරයේ දැනට සිදු කරන්නා වූ ඒ අකට යුතුයකම් දිහා බැලුවාම අපි හැම කෙනෙකුටම බෞද්ධ අවෞද්ධ හැම කෙනෙකුටම සිත් වේදනා ගන්නා සුළු කාරණාවක් බව ලෝකයට පෙනී ගොස් තියෙන අවස්ථාවක්. මේ අවස්ථාව තුළදී සෑම දෙනාගේම සිංහල හෝ වේවා මුස්ලිම් හින්දු මේ රටවාසී හැම කෙනෙක්ගෙන්ම ඉල්ලීමක් කරනවා. කතෝලික හැම කෙනෙක්ගෙන් ඉල්ලීම කරනවා ඔබ අප හැමදෙනාම එකට එකතු කරලා එක මිටකට අරගෙන අපේ රට අපේ ජාතිය අපේ ආගම් විනාශ කිරීමේ සැලසුම තමයි වර්තමාන ආණ්ඩුව තුල පවතින්නේ. ඒක විශේෂයෙන් සම්බුද්ධ ජයන්ති විහාරයේ සිදුවෙන සිදුවීම් තුල අපට පැහැදිලිවම පෙනෙනවා. එනිසායි මේ දහසක් බුදුන් බුදේන හිමිදිරි උදෑසන ඔබ හැම දිනාගෙම කරන කාරුණික ඉල්ලීම මේකට ભેදයක් නැහැ, මේකට ජාතියක් නැහැ, මේකට පක්ෂයක් නැහැ, මේකට ආගමක් නැහැ. සමහර අය මේ ජාතිවාදී කියලා කියනවා. ජාතිවාදී නම් සම්බුද්ධ ජයන්ති විහාරයට ද්‍රවිඩයන්ට දාණය ගෙනල්ලා දෙන්නේ නැහැ. ද්‍රවිඩ නම් ළමයි ද්‍රවිඩ දෙමව්පියෝ ඒ විහාරය සම්බන්ධව කටයුතු කරන්නේ නැහැ. බොහෝ අයට අවශ්‍ය වෙන්නේ එදා වගේම අතීතයේ වගේම මේ වර්තමානයක් රට තුල බිහිසනයක් ඇති කරමින් රටට වින කිරීම මිස රට අගාධයට දැමීම මිස වෙන එකක් නෙවෙයි. ඒක අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ තුල ආරම්භයේ ඉඳලම තිබුණා. ආරම්භයේ ඉඳලා පන්සල් වල හාමුදුරුවෝ එකතු කරගෙන පන්සලට වින කරපු, විහාරයට වින කරපු, ධර්මයට වින කරපු, සංඝයාට වින කරපු පක්ෂයක් කියන එක ජනතා විමුක්ති පෙරමුණේ ඒ අතීත ස්වරූපය අපි ඉගෙනගෙන තියෙනවා. අපි මේ පිළිබඳ හදාරලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ. එසයි අපි හැම වෙලාවක් තුලදීම කියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණ කියන පා දඩයන්ට අවශ්‍ය වෙන්නේ කෙනෙක් මරලා කරපිට අරගෙන ලේ වගුරලා රට විනාශ කරන්න. එදා ඉඳන් උන්ගේ පැවැත්ම තිබුණේ ඒකයි. ඒ පැවැත්මෙන් තොර මුන්ට ගමනක් නෑ කියන එක මුන් හැමදාම අවබෝධ කරගෙන ඉන්නේ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් MPP එක වෙනුවෙන් ඡන්දය දුන්න ඒ වගේම ආවඩපු හැම කෙනාගෙන්ම කරන කාර්ය කිල්ලීම තමයි මේ වෙලාව තුලදී මොන ක්‍රමයකින් හරි මුන් රටින් පළවා හැරීම විතරක් නොවේ මුන්ට උන් හිටිතැන් නැති කිරීම තමයි පරම අභිලාෂය විය යුත්තේ. දලදා මාලිගාවට ගැහුවනම් ජයශ්‍රීමා බෝධීන් වහන්සේ විනාශ කරා නම් ඒ වගේම අනිකුත් විහෙර විහාර පන්සල් වලට වින කෙටුවා නම් අද සම්බුද්ධ ජයන්ති විහාරයටත් මුන් සිද්ධ කරගෙන යන්නේ ඒ ටිකයි. ඒ උතුරේ පටන් ගත්ත ගැම්ම ඊළඟට දකුණට එනවා. දකුණෙත් ඔය සෙල්ලමම කරනවා. ඒ නිසා මේකට අපිට ඉඩ දෙන්න කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා, සිහිපත් කිරීමක් කරනවා. සමහර මේ ශාසනයේ ඉන්න මස් වැද්දෝ මේ මස් වැද්දෝ අපේ කාශ්‍යප හාමුදුරුවන්ට බලංගොඩ කාශ්‍යප හාමුදුරුවන් නිර්දය ලෙස උන්වහන්සේ විවේචනය කරමින් උන්වහන්සේට ගරහනවා. ඒ වගේම ඥානසාර හාමුදුරුවන්ට ඒ වගේ අයට ගරහන්නේ මුන්ට කවදාකවත් පුළුවන්කමක් වෙන්නේ ඒ අත්ංගේ තත්වයට එන්න. මොකද ඒකට හේතුව රාජාංගනා කියන්නේ මස් වැද්දෝ. මේ මස් වැද්දන්ට උවමනාව තියෙන්නේ හැමදාම
අනුරගේ පිටිපස් සෙල්ලිලා අනුරගේ පස්සලෙව කෑම විතරයි. ඒ නිසා ඔබගෙන් මම ඉල්ලනවා ඔබ ශාසන චර්යා ධර්ම ඉගෙන ගත්තේ නැහැ. තොපි මහාන වෙලා තියෙන වයසට ගිහිල්ලා මහාන වෙච්ච මේ නිගණ්ඨයෝ මේ ශාසනය විනාශ කරන බව කොට විශේෂයෙන් පෙනෙනවා. ඒක ඒ පැත්ත ශාසනික වශයෙන්. ඊළඟට දෙවෙනි කාරණාව මම මතක් කරනවා සිහිපත් කරනවා. මොකද්ද? සම්බුද්ධ ශාසනය දා මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාදීපෙට වැඩම කරලා ලංකාදීපේ ශාසනය පිහිටෙවුවා වගේම ලෞතර බුදුරජාණන් වහන්සේ තුන්වරක් වැඩපු උන්වහන්සේගේ පාදස්පර්ශ තියෙන මේ රට කිසි බල්ලෙකුට කෝට් පැලඳගත්ත SSP කියන පරේක් උගේ හයිය මට අපට තේරුම් ගන්න බෑ ඌ ජාතක වෙලා තියෙන මොකාටද කියලා. මොකක් හරි කලවැද්දෙකුට ජාතක වීම නිසා ඌ තර්ජනය කරනවා. කාශ්‍යප හාමුදුරුවන්ටත් ඒ වගේම අනික් හාමුදුරුවන්ටත්. එසා ඌට කරන්න පුළුවන් කමක් නැහැ. අනුර කුමාර දිසානාගේ පස්ස එල්ලිලා පස්ස ලෙව කාලා තාන්න මාන්න ලබා ගන්නට මහන්සි වෙන ගමනක් කියන බව ඔහුගේ වචන වලින් අපට පැහැදිලිවම පේනවා. නිසා උඹලට අපි කියනවා උඹලට වැඩි කාලයක් අපි යන්න දෙන්නේ නැහැ. අපි උඹලට තර්ජනාත්මකව කියනවා. අපිට සමහර විට ඕනෑම දෙයක් උඹලට කරන්න පුළුවන්. මොකද තොපි අතේ බලය තියෙන්නේ. තොපි බොරු කියලා රට විනාශ කරලා සිවුර විකුණලා උදේ කියන බොරුව හවසට වෙනස් කරලා හවස කියන බොරුව උදේට වෙනස් කරලා තොපි මේ ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒක පැහැදිලි ජයග්‍රහණයක් නෙවෙයි. ඒ නිසා උඹලා ගම් ගානේ ගුටි කන අවස්ථාව අද යෙදිලා තියෙනවා. අද മന്ത്രി කෙනෙකුට ඇමතිවරයෙකුට පෙන්නනවානේ. එසම්බලා සූදානම් වෙලා හිටපළ තව වැඩි කාලයක් යන්න මත්තේ. එසම්බලාගේ මිනිමරු ශාස්ත්‍රවාදී කටපුංචි හවලෝපයක අපි දන්නවා ඒ කාලේ. ඒ කටපුංචි හරවන්න බලට පුළුවන් කමක් නැහැ. සම්බලාට කාරණේකව කියනවා ලපයාගේ ඉඳලා 159කටම ලපයාගේ ඉඳලා 159කට කියනවා නිගණ්ඨයෝ. තොපි මේ රට සම්බුද්ධ ශාසනය ජාතිය ආගම විනාශ කරන්නට ආපු කාලකන්ණි ජාතියක්. නිසා තොපෙන් මේ වෙලාව තුලදී ඉල්ලීමක් කරන පැහැදිලි කිරීමක් කරන තොපිට තේරෙන්නේ නැත්නම් තොපි ජාතක කරපු පඳුරු ගාන ජාතක තොපි අම්මලාගේ අප්පලාගේ අහගනියව. මේ රට මොකද්ද? ජාතිය මොකද්ද? ආගම මොකද්ද කියලා. මේ රට සම්බුද්ධ ශාසනය තුන්වරක් පූජා කරපු රටක් මේ රට. නිසා උඹලට පුළුවන් කමක් නැහැ මේ රට විනාශ කරන්නවත් ඒ වගේම බුදු පිළිම වලට ගල් ගහන්න බුදු පිළිම වෙනස් කරගන්න ඒ වගේම උඹලගේ අමුඩ සුප් කරන පොලිසියට හමුදාවට පවා ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කාරණික බෞද්ධ සහ අබෞද්ධ නිලධාරි මහත්වරුන්ගෙන් ඉල්ලීමක් කරන පැහැදිලි කිරීමක් කරන බලට මේ කාලකන්ණේ එළවීමට ඔබලත් එක පෙළකට එන්න. මොකද ඔය තාන්න මාන්න නිලතල අරගෙන ඔයා ඒකේ හම්බ කරන දේ ඔයගොල්ලෝගේ දරුවන්ට දෙනවා නම් දරුවෝ කනවා නම් උන්ටත් ලේ පාචන යන අවස්ථාවක් එනවා. ඒ නිසා මේක කරන්න එපා. එදා 1951 මේ සීපත් කරන විදිහට 1951 මේ සම්බුද්ධ ජයන්ති විහාරය ලියාපදිංචි කරලා තියෙනවා. එතකන් තොපි පොල් ගැහවල. ඒ වගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ඒ ජනාධිපතිතුමාගේ අස්සෙන් යම් බඳු ලියවිල්ලක් එකට ලබා දීලා තියෙනවා නම් ආයි මොනවද මේවා වෙනස් කරන්න තියෙන්නේ. එසා උතුරේ සම්බුද්ධ ජයන්ති විහාරයට තියපු අතම දකුණටත් තියෙනවා. ඒ නිසා කරුණා කරලා උඹලට කියනවා අපි බහැලා ඵලයල්ලා උඹලා මේ විජ්ජුම්බර පෙන්වන්න එපා. උඹලාගේ මේ බලය අනවශ්‍ය විදිහට පෙන්වන්න එපා. උඹලා මේ රටේ කුඩුකාර වෙලා ඉවරයි. උඹලා මේ රටේ විනකරණය වෙලා ඉවරයි. එසා විනකරණ කුඩුකාරයන්ට අපි කියනවා ලපයාගේ ඉඳලා 159ටම අපි කියනවා කතානායකලා පරේක් ඉන්න පාර්ලිමේන්තුවට අනිත් මන්ත්‍රීවරුන්ට කතා කරන්න දෙන්නේ නැති. ඒ පරය අපටත් කියනවා ඊළඟට බුද්ධ ශාසනය ඇමති කියලා එකෙක් ඉන්න පරේක් තා තොප්පියක් දාගත්ත එකෙක් ඌයි ඊළඟට වඩිවේල් කියන සක්කිලියා කොටි සක්කිලියා උඹලා දෙන්නට කියන පැහැදිලිවම උඹලා මේ රට දාලා ඵලයල්ලා. මොකද උඹලාගේ ගෙවල් දොරවල් ගිනිපත් වෙන වෙලාව උඹලාගේ දරුවන්ට හෙන ඉල්ලන වෙලාව උඹලාගේ දරුවන් මහා මඟ යම් කිසි අකටයුත්තක් ඔබේ දරුවන්ට පවා කරන වෙලාවක් මේක අභියෝගාත්මකව කරන්නේ. මොකද අපි බයක් නැහැ තොපිට ණයක් නැහැ. මේ රටට අපි ණය අපි ඉපදිච්ච රට. මේ ජාතිය ණය අපි ඉපදිච්ච ජාතිය. මේ ආගමට ණයයි. මේ අපේ ආගම. ඒ නිසා අපේ මෙතන ભેදයක් නැහැ. ජාති ආගම් කුල මල පක්ෂ පාට ભેදයක් නැහැ. ඒ නිසා MPP එකට කඩේ ගියපු
ගෞරවනීය මහා සංඝරත්නය ඉල්ලීමක් කරන ඔබ වහන්සේලාගේ මේ වෙලාව තුලදී නැගිහිටින්ට එදා වාරියපොළ සුමංගල හාමුදුරු නැගිට්ටා වගේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරු නැගිට්ටා වගේ යක්කඩුවේ හාමුදුරු නැගිට්ටා වගේ මේ වගේ යතිවරයාණන් වහන්සේලා අපේ ශාසනය රැක්කා වගේ අපි රකිමු. අපිට වෙන රකින්න දෙයක් නැහැ. අපිට වෙන પરම්පරාවක් නැහැ. මේ සම්බුද්ධ ශාසනය හැර අපේ ජාතිය හැර අපේ ආගම හැර මේ රට ආරක්ෂා කරන්නට සියලු දෙනාගේම කරන ඉල්ලීම තමයි නැගිටපල්ලා මේ කාලකන්ණි ලපයා ඇතුළු 159ක් මේ රටින් තුරන් කිරීම සඳහා නැගිටපල්ලා